අයබෝවන් මේ තියෙන්නේ මගේ ජීවිතේ පළවෙනි පාරට මම මිලදී ගන්න වාහනේ මේක එංගලන්තයේ නිෂ්පාදිත මොරිස් ඔක්ස්ෆර්ඩ් එතන 75 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අද මේ වාහනේ ගැන තමයි මම කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වගේ පරණ වාහනයක් මිලදී ගන්න ප්‍රධානම හේතුව තමයි මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා මේ වගේ පරණ වාහනයක් කවදා හරි මිලදී ගන්න ඕනේ කියලා. ඉතින් ඊට අමතරව මේ වගේ පරණ වාහනයක තියෙන ෆීලින් එක අපිට අලුත් වාහනයකින් කවදාවත් ගන්න බෑ. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මේ වගේ වාහනයක් මිලදී ගන්න ප්‍රධානම හේතුව විදියට. ඉතින් ඒ වගේම තමයි මේ වාහනේ විශේෂ හැඩය. මේ වාහනේ තියෙන විශේෂ හැඩය ඩිසයින් එක මට ගොඩක් ආස හිතුණා මේ වාහනේ මිලදී ගන්න. ඉතින් ඒක තමයි මේ වාහනේ මම මිලදී ගත්තේ. ඉතින් අපි බලමු මේ වාහනේ ඩිසයින් එක ඊපස්සේ ඇතුලේ දේවල් එන්ජින් එක මේ හැම දෙයක්ම අපි කතා කරමු. ඉතින් ඔයාලට බැලුමට පේනවා මේ වාහනේ වෙනස්ම ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් මේක අලුත් වාහනයකින් ගොඩක් වෙනස් විදිහේ ඩිසයින් එකක් කියලා අපිට බැලුමටම පේනවා. ඒ වගේම තමයි මේ වාහනේ මොරිස් ඔක්ස්ෆෝර්ඩ් කියන මොඩල් එක. ඊට පස්සේ ඔස්ටින් කේම්බ්‍රිජ් කියලාත් මේ වගේම මොඩල් එකක් තියෙනවා. ඉතින් මේ වාහන දෙකම ඩිසයින් එක එක හා සමානව තියෙන. ඉතින් අපිට මේ වාහන දෙක පාරේ යද්දි එකපාරටම හිතා ගන්න අමාරු මේක මොරිස් ඔක්ස්ෆෝර්ඩ් එකක්ද නැත්නම් කේම්බ්‍රිජ් වාහනයක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වාහනේ බම්පර් එක දිහා බැලුවට පස්සේ ඉතාමත්ම ශක්තිමත් වාහනේ වගේ ලෝහයකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අලුත් වාහනයක අපිට බැලුවොත් ඉතින් බලා ගන්න පුළුවන් ඉන්නේ එක්ක ෆයිබර් එහෙම නැත්නම් ප්ලාස්ටික් ඒ වගේ දෙයක්. ඉතින් මේ වගේ බම්පර් එකක හදිස්සිය හරි වාහනයක වැදුනොත් මේ වාහනයට වඩා අනිත් වාහනේ අලුත් වාහනයක් නම් ඒ වාහනයට වෙන ඩැමේජ් එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේක ඩිකි එක ඕපන් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් ලොකු ස්පේස් එකක් මේක ඩිකි කියනවා. ගොඩක් අපිට බඩු දේවල් මොන හරි දාගෙන යන්න පුළුවන් මේ වාහනේ. ඒ වගේම තමයි මේ වාහනේ බඳ දිහා බැලුවට පස්සේ මේ විදිහට ලෝහ පටි දෙකක් ආධාර කරගෙන මේක වාහනයට ආරක්ෂාවක් සපයලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ලොක් එක දොරේ ලොක් එක දිහා බැලුවොත් ඒක වෙනස්ම විදිහකට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක ගොඩක් ශක්තිමත් විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ මේ වාහනේට ඉන්ධන ඇතුල් කරන ස්ථානය. මේක අපිට වාහනේ ඇතුළේ ඉඳන් ඕපන් කරන්න බෑ. ඉතින් මේවා 1975 ඒ වගේ වර්ෂය ආපුවනේ. ඉතින් අපිට යතුරු පාවිච්චි කරලා මේ විදිහට මේක ඕපන් කරලා තමයි ඉන්ධන ඇතුළට යොදන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ වාහනේ එන්ජින් එක ගැන තමයි කතා කරන්න හදන්නේ. මේ විදිහට එන්ජින් එක බැලුවට පස්සේ ඔරිජිනල්ම ආපු එන්ජින් එක තියෙන්නේ. හැබැයි මේකේ යම්කිසි වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මට කියන්නම තිබුණා මේකේ 1500 cc එන්ජින් එකක් තියෙන්නේ. ඒ වගේම පිස්ටන් 4කින් සමන්විතයි මේ එන්ජින් එක. ඊට පස්සේ මම කියන්න හදන්නේ මේ වාහනේට යම්කිසි එකතු කිරීම් දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ පවර් ස්ටීරියන් විදියට මේක හදලා තියෙනවා. ඒ වගේම තමයි ඩිස්ක් බ්‍රේක් ෆන්ක්ෂන් එක මේ වාහනේට ඇතුල් කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ වාහනේ ඉන්ටීරියර් ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මේ වාහනේ 4 දෙනෙකුට සැප පහසු විදියට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාහනේ ඉන්ටීරියර් එක එංගලන්තෙන් ආපු විදිය නෙමෙයි ටිකක් දුරට වෙනස් කරලා තියෙනවා. සැප පහසුව වැඩි වෙන විදියට මේකේ යම්කිසි වෙනස්කම් කීපයක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මේ වාහනේට දුම් වාර්තාවක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි වාහනයක ලයිසන්ස් කරන් ගියාම දුම් වාර්තාවක් අවශ්‍යයි. නමුත් මේ වාහනේට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වාහනේ 1975 තමයි ලංකාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 1975න් පහළ. ඒ කියන්නේ 1975ට කලින් ආපු වාහන වලට දුම් වාර්තාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ලයිසන්ස් කරන්න ගියාට පස්සේ. ඉතින් විශේෂයෙන්ම කියනවා මේ වාහනේ 1975 දෙසැම්බර් 31 වෙනිදා තමයි ලංකාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. තව දවසක් පහ වුණා නම් ඒ කියන්නේ 1976 වුණා නම් මේ වාහනේට එමිෂන් ටෙස්ට් එකක් එහෙම නැත්නම් දුම් වාර්තාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගැන තමයි මම අද මේ කතා කරේ මේ වීඩියෝ එකෙන්. ඉතින් සමහර වෙලාවට ඔයාලත් මේ වගේ වාහන වලට කැමති ඇති ආස ඇති පරණ ක්ලාසික් වාහන වලට ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ හැම දෙයකටම රිප්ලයි කරන්න බලාගෙන ඉන්නවා ආසාවෙන්. ඉතින් ආපහු වීඩියෝ එකකින් හම්බෙන්න බලාගෙන සමගන්න ඔබට ස්තුතියි.